සීගිරි කස්සප පුරාවෘත්තය. අභිලාෂකාමී කුමරක වූ කාශ්‍යප බියෙන් සහ බල තණ්හාවෙන් පෙළී තම පියා වූ ධාතුසේන රජු මරා දමා බලය අල්ලා ගත්තේය. සිය සුනේ නීත්‍යානුකූල උරුමකාරයා වූ ඔහුගේ සොහොයුරු මොග්ගල්ලාන ඉන්දියාවට පලා ගියේය. කාශ්‍යප මොග්ගල්ලානගේ පලිගැනීමට ඇති බිය නිසාත් තම බලය තහවුරු කර ගැනීමටත් මහා ගල් පර්වතයක් වූ සීගිරිය තෝරා ගත්තේය. ඔහු එම රළු පර්වතය මත අර්ම පුදුම නිර්මාණයක් ලෙස අනබිභවනීය මාලිගාවක් ගොඩනැගීමට නියෝග කළේය. ඔහු සීගිරිය අලංකාර ජල උද්‍යාන, බිතුසිතුවම් සහ අතිවිශාල සිංහ දොරටුවකින් සරසා එය ලෝකයේ 8 වෙනි පුදුමේ බඳු ස්ථානයක් බවට පත් කළේය. කාශ්‍යප විශ්වාස කළේ තම රාජධානියේ සදාකාලිකව පවතිනු ඇති බවයි. වසර ගණනාවකට පසු මොග්ගල්ලාන විශාල සේනාවක් රැගෙන පැමිණ තම පියාගේ සියසුන නැවත ලබා ගැනීමට සටනට පිවිසියේය. සීගිරි පර්වතයේ අසලදී සේනා දෙක අතර මහා යුද්ධයක් ඇතිවිය. අවසානයේදී කාශ්‍යප තමා පරාජය වන බව වටහාගෙන තනිවම තම ඉරණමට මුහුණ දුන්නේය. ජයගත් මොග්ගල්ලාන නැවත අනුරාධපුරයේ සාමය පිහිටුවා බෙදී ගිය රාජ්‍යයෙන් ලද පාඩම් සිහිපත් කරමින් තම පියාට ගෞරව කළේය. අදටත් සීගිරිය බලයට ඇති මිනිස් අභිලාෂය සහ විශ්මිත නිර්මාණ කුසලතාව සිහිපත් කරන අමරණීය උරුමයක් ලෙස පවතී.